හිතුවා ටිකක් ප්‍රොඩක්ටිව් විදියට හිතලා අද මොකක් හරි වැඩක් කරනවාමයි කියලා. ඉතින් අපි අපේ මාස 6ක ඉන්ටර්න් එක ඉවර කරලා මේ දවස් ටිකේ ගෙදර ඉන්නේ අපේ ඇකඩමික් පටන් ගන්නකම්. ඒ අතර කාලේ අපිට තියෙනවා අපිට නයිට් එකෙන් දීපු ඩයරිය කම්ප්ලීට් කරන්න එකේ ඒ වගේම තව රිපෝට් එකක් හදන්නත් තියෙනවා. ඉතින් මං හිතුවා මේ දවස් ටිකේ ඒ වැඩ ටික කොහොම හරි ඉවර කරගන්නවා කියලා. නැත්තම් කැම්පස් ගියපුවාම ලෙක්චර්ස් යන්නයි ඒ වගේ වැඩත් එක්ක හිර වුණාම ඔය වැඩි කරගන්න බැරි වෙනවා. ඉතින් බලමු අපි අද ඒක කොච්චර දුරට මට ඉවර කරගන්න පුළුවන් වේද කියලා. බෝඩිමේ යාළුවොත් එක්ක ඉඳලා ගෙදර ඉන්නකොට ඇත්තටම හරිම කම්මැලි. මොකද අපි බෝඩිමේ ඉන්නකොට ඉතින් කයිය ගහනවා මොනවා හරි හදනවා ඒ වගේ දේවල් කරානේ. ගෙදර ඉන්නකොට ඇත්තට මේක ටිකක් බෝරින්. ඒ හින්දා මේ වගේ වැඩක් කරේ නැත්තම් ඉතින් දවස එක්කෝ ෆෝන් එක බලනවා නැත්තම් නිදා ගන්නවා වගේ දේවල් තමයි ඉතින් මම කරන්නේ. අද නම් කොහොම හරි මේකේ වැඩ ටිකක් ඉවර කරගන්න තමයි මම try කරන්නේ. හරි මම ඔයාලට කියන්නම් අපි නයිට් එකෙන් සති 24ක කරපු ට්‍රේනින් පීරියඩ් එකේ අපි ඉගෙනගත්තු දේවල් මොනවද කියලා. ඇත්තරම ඒ ට්‍රේනින් එකෙන් අපිට කම්පැනි එක ප්‍රොසෙස් එක ගැන ලොකු අයිඩියා එකක් ගන්න පුළුවන්. මොකද අපි කෙලින්ම ඩිග්‍රිය ඉවර කරලා ඉන්ඩස්ට්‍රි එකේ ජොබ් එකකට යනකොට අපිට එක්ස්පීරියන්ස් එක ගොඩක් වැදගත් වෙනවා. ඒ වගේම ඒ සති 24 ට්‍රේනින් පීරියඩ් එක අපි හිටපු කම්පැනි එකේ හොඳට හිටියොත් අපිට පුළුවන් ඒ කම්පැනි එකේම වේකන්සි එකකට ඇප්ලයි කරන්න. මොකද ඒ කට්ටිය දන්නවා අපි මේකේ ට්‍රේනින් ආපු කට්ටිය කියලා. ඒ වගේම ට්‍රේනින් පීරියඩ් එක ඉවර වෙනකොට අපිට කම්පැනි එකෙන් සර්විස් ලෙටර් එකක් දෙනවා. ඒක අපිට ගොඩක් වැදගත්. මෙන්න මේ විදිහේ ෆෝමැට් එකක් තියෙන ඩයරි එකක් තමයි අපිට නයිට් එකෙන් ෆිල් කරන්න දෙන්නේ. ඇත්තටම මේක ෆිල් කරලා අපි අපේ සුපර්වයිසර්ගෙන් සයින් කරගන්නත් ඕනේ. ඒක සයින් කරගත්තට පස්සේ ඒකේ අර පොඩ්ඩක් එහාට මෙහාට වෙලා තියෙන ටිකක් එඩිට් කරන්න තමයි මම මේ හදන්නේ. ඒ වගේම අපි ට්‍රේනින් ඉන්නකොට අපිට ඔන්ලයින් ලෙක්චර්ස් තිබ්බා. ඒ ලෙක්චර්ස් වල නෝට් එකක් හදාගන්නත් තියෙනවා මේ දවස් ටිකේ. මොකද කැම්පස් එකට ගියපුවාම අපිට කෙලින්ම ආපහු තියෙන ඇකඩමික් ඒ හින්දා ඒ දේවල් කරගන්න බැරි වෙනවා. එහෙනම් මම හිතනවා මේ ගෙදර ඉන්න දවස් ටිකේ කොහොම හරි ඒ වැඩේ කරනවා කියලා. නමයි එකම වැඩේ එක දිගට කරගෙන යනකොට කම්මැලි හිතෙනවා. ඉතින් මම දැන් ලෑස්ති වෙන්නේ මේ දවස්වල මම කියවන පොත කියවන්න. මේ දවස්වල මම කියවන්නේ මෙන්න මේ ඇමසෝනියා කියන පොත. මේක පරිවර්තනයක්. මේක පරිවර්තනය කරලා තියෙන්නේ මංජුල දිසානායක කියන author. මේක ගොඩක් ලස්සන පොතක්. ඔයාලත් පුළුවන් නම් අරන් කියවන්න. මේකේ වෙන්නේ ඇමසන් කැලේට කියන්නේ වනාන්තරයට ගියපු ගවේෂක කණ්ඩායමක් ගැන කතාවක්. ඒක ඇත්තටම ලස්සනයි. ඒ කියන්නේ අභිරහස් කතාවක්. ඒ වගේ පොත් කියවන්න කැමති අයට මේක ගොඩක් ගැලපෙන පොතක්. ඉතින් ඔයාලත් මේ පොත කියවලා තියෙනවා නම් කමෙන්ට් එකක් දාගෙන යන්න. ඒ වගේම මේ වගේ තවත් ලස්සන පොත් තියෙනවා නම් ඒකත් කමෙන්ට් කරගෙන යන්න. මේක මම මෙදාපාර බුක් ෆෙයාර් එකෙන් තමයි ගත්තේ. ඇත්තටම මේක මේ ගැන කට්ටියගේ රිවිව්ස් බලලා තමයි මමත් මේ පොත ගන්න කැමති වුණේ.
කියන්න මට බැරි වුණානේ. අද අපි පොඩි ගමනක් යනවා. ඇත්තටම මේක අපි මේ එක පාටම දාගත්ත ගමනක්. අපේ මල්ලිලා අක්කලා එක තමයි අපි යන්නේ. මේ දවස්වල ෆේමස් ෆිල්ම් එකක් බලන්න තමයි අපි යන්නේ. මං කැමතිම ඇක්ට්‍රස් ඒක ඉන්නවා. හරි අපි දැන් බලමු අපි මොකක්ද බලන්න යන ෆිල්ම් එක කියලා. දැන් අපි මේ යන ගමන් තමයි ඉන්නේ. ඔයාලට එතෙන්ට ගියපුවාම බලාගන්න පුළුවන් මොකක්ද අපි බලන්න ආපු ෆිල්ම් එක කියලා. මෙන්න මේක තමයි අද බලන්න ආපු ෆිල්ම් එක. මේ තමයි මෝඩ තරිඳු පාලතන. බලපුවා ඉන්නවනම් කමෙන්ට් කරන්න ෆිල්ම් එක ලස්සනයිද නැද්ද කියලා. ඇත්තටම ගොඩක් ෆනී ෆිල්ම් එකක්. ඉතින් හිනා වෙවි බැලුව ෆිල්ම් එක. මේ තරිඳු මෙහෙම කරලා බලහම උන්ට මුක්තරා බර හැදෙනවා. එහෙනම් ළමයි අද වීඩියෝ එක මෙතනින් මම ඉවර කරනවා. තවත් ලස්සන වීඩියෝ එකකින්